සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. දෙවෙනි බුදුන් මෙනි මව්පියෝ දෙපළ අපේ. දෙමව්පියන්ට තිබෙන ලොකුම සම්පත දරු සම්පතයි. එය ශාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේ පුත්තා වත්තු මනුස්සානං කියා පැහැදිලි කළසේක. එය මනවින් තේරුම්ගත් දෙමව්පියෝ සිය දරුවන් කෙරෙහි අපමණ දයාවෙන් හා සෙනෙහබරව දරුවන් හදති වඩති. දරුවන් නිසා මව්පියන් තුළ ජනිත වන්නා වූ සෙනෙහස සම්මස් ඇට නහර විනිවිද ගොස් ඇටමිදුළුවල තැන්පත්ව පවතී යයි සුද්ධෝදන මහරජතුමා බුදුරජාණන් වහන්සේ හමුවේ ප්‍රකාශ කළා. ඒ දරුවන්ගේ සෙනෙහස නිසාම සිය දරුවන් හැම අංශයකින්ම දියුණු පමුණු කොට මිනිස් සමාජයෙහි කැපී පෙනෙන පරිදි වැජබෙන්නට හැකිවනසේ දරුවන් ඇති දැඩි කරනා නැනවත් මව්පියෝද ගුණ නැන සපිරි දරුවන් තැනීමට මුළු මිනිස් සමාජයටම කෙරෙන මහඟු සේවාවක් බව වටහා ගත්තා. එසේ වටහාගෙන පළමු කොට ස්වකීය ආදර්ශය දරුවන්ට ලැබෙන පරිදි මව්පියෝ ගුණගරුකව දැහැමින් සෙමින් දිවි පවත්වා ගන්නට අපමණ වෙහෙසක් දරනවා. මාපියන්ට බ්‍රහ්ම යන නම සුදුසු බව අප ලෞතුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ බ්‍රහ්මයා තුල තිබෙන්නා වූ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණ දරුවන් කෙරෙහි පහළ කරන නිසාය. දරුවෙකු මව කුසේ වෙසෙන කාලයෙහි පවා වාසනාවන්ත දරුවෙක් ලැබේවායි මව්පියෝ පතනවා. උපන්නාට පසුව ඒ දරුවා ඇති දැඩි කිරීමේදී අපමණ වෙහෙසක් වෙමින් සිය සුව පහසුව ගැන නොතකා මහත් සෙනෙහසකින් දරුවන් ඇති දැඩි කරනවා. දරුවන්ට රෝග පීඩා ආදී ආපදා පැමිණෙන කල්හි මව්පියෝ දැඩි ලෙස කම්පා වී තමන්ට හිමි සේසතම වූ වැය කිරීමට තම දිවිය පවා නොතකා උපස්ථානාදී කිරීමටත් මුළු කාලය යොදන්නේ දරුවන් කෙරෙහි පවතින දැඩි කරුණාන්විත භාවය නිසායි. දරුවන් ඇති දැඩි වෙනකොට කුඩා දරුවන්ගේ කෙලි සෙල්ලම් දකින විටත් මව්පියන් තුල හටගන්නා වූ සතුට මුදිතාවයි. සිය දරුවන් විභාගාදියෙන් සමත් වූ විට මව්පියන් තරම් ප්‍රීතිමත් වන්නා වූ අන් කෙනෙක් නැත. සිය දරුවන් අවාහ විවාහාදී වශයෙන් සම්බන්ධ කොට තම ශක්තියෙන් ජීවත් වනවා දකින මව්පියන් දැන් අපේ දරුවන් ගැන අප වැඩිපුර නොසෙව්වත් සිය කටයුතු තම තමන්ටම කරගත හැකි තත්ත්වයක් උදා වී තිබේ යයි මධ්‍යස්ථව කල්පනා කරනවා. මෙකී භඹ විහරණ සිතින් තිය
දිවි දෙවැනි කොට සලකා දරුවන් හදන මව්පියෝ දරුවන් නිසා විඳින්නට සිදුවන්නා වූ සියලු දුක් කම්කටොළු කරදර ඉවසන්නේ දරු සෙනෙහස නිසාය. දරුවන්ට යම් විපත්තියක් කරදරයක් ඇති වුවහොත් එය තමන්ට පැමිණි විපතක් සේම සලකති. දරුවන් කෙරෙහි මව්පියන් තුල එබඳු සෙනෙහසක් ආදරයක් පවතී. සමහර දරුවෝ ඒ සියල්ල අමතක කොට මව්පියන් කෙරෙහි කිසි සෙවිල්ලක් බැලිල්ලක් නොමැතිව නොයෙක් සම්පත් තිබුණත් ඔවුන්ගේ දරු මල්ලන් සමග සතුටු වෙමින් සිටිනවා. අසරණ දෙමව්පියන්ට සලකන්නේ නැහැ. වැඩිහිටි නිවාසවලට රැගෙන ගොස් දමනවා. තාඩන පීඩන කරනවා. බොහෝ විට අතින් පයින් පහර දෙන අවස්ථාද සමාජය තුල දක්නට ලැබෙනවා. මුගලන් හිමියන් පෙර ජාතියේදී තම බිරිඳගේ බස් අසා අන්ධ මව්පියන් මරන්නට සිතා මහ කැලයට ගෙන ගියා. එහිදී සොරුන් අවුත් මව්පියන්ට පහර දෙන ආකාරයට හැඟෙන පරිදි ඔවුම මව්පියන්ට පහර දෙන්නට පටන් ගත්තා. එවිට අන්ධ මව්පියෝ තමන්ට පහර දෙන්නේ සොරුන් යයි සිතා මේ සොරුන් අපට කොතරම් පහර දුන්නත් කම් නැත. යම් විදියකින් මාගේ පුතුට පහර දුන්නොත් සිතා මහත් ශෝකයෙන් යුතුව මගේ පුතේ දරුණු සොරමුලක් අපට පහර දෙනවා. අපට කුමක් වුවත් කම් නැත. අනේ මාගේ පුතේ නුඹ කෙසේ හෝ පණ බේරා ගන්නයි කියා තම පුතුට පැවසුවා. ඒ මොහොතේ පවා මව්පියන් තුල තමන් කෙරෙහි පවත්නා සෙනෙහස ගැන දුක් වූ පෙර භවයේ මුගලන් හිමියෝ මා මේ කරන්නේ කුමක්දැයි සිතා සොරුන් පලවා හරින බව දන්වා බිය නොවන්නැයි මව්පියන් සනසා නැවත මව්පියන්ට සාත්තු කොට සිය නිවසට කැඳවාගෙන ආවා. මේ අකුසල කර්මය අලු යටි ගිනි පුපුරක් මෙන් තිබී රහත් භාවයට පත් වූ ආත්ම භාවයේදී පවා මුගලන් මහරහතන් වහන්සේට විපාක දුන්නා. ඒ වාගේම බෞද්ධ සාහිත්‍යයේ එන තවත් පුංචි කතාවක් තියෙනවා. තමම එකම පුතා විවාහයක් කරගෙන ගෙදරට ගෙනා බිරිඳ තම පුරුෂයාගේ මව්පියන්ට නොසලකා හරින්නට වුණා. මව්පියන්ට නොයෙක් අපහාස කරන්නට වුණා. නමුත් පුතාට තිබෙන ආදරය නිසා මේ බව මව පුතාට පැවසුවේ නැහැ. මේ කපටි බිරිඳට දරුවෙකු පිළිසිඳ ගත්තා. ඇය කල්පනා කළා මෙම මහලු අම්මා මැරීමට උපායක් යොදන්න. ඇයට මහා දොළදුකක් ඇති වූ බවත් එය කෙසේ හෝ ලබා දෙන ලෙසත් පුරුෂයාට පැවසුවා. පුරුෂයා ඇය කුමක්ද කියා පැවසූ අවස්ථාවේදී අම්මාගේ හදවත කෑමට මට දොළදුකක් ඇති වූ බව පැවසුවා. එය කෙසේ හෝ ඉටු කරන ලෙසත් බල කළා. නැතිනම් තමා ජීවත් නොවන බවත් පැවසුවා. අන්තිමේදී පුතා අම්මා කැලයට ගෙන ගොස් මරා දමා ඇයගේ හදවත ගලවාගෙන දුවගෙන එන්නට වුණා. මේ එන අතරතුර අතරමඟදී මහ ගලක කකුල පැටලී පුතා බිම වැටුණා. නමුත් තම අත තුල තිබෙන මවගේ හදවත බිම දැම්මේ නැහැ. මේ පුතාට ඇසුණා හදවතින් යමක් කියනවා. පුතේ නුඹට රිදුනද කියා හදවත පුතාගෙන් අහනවා. බලන්න දරුවනි, මවකගේ
තිබෙන දරු සෙනෙහස කොපමණද කියා. මේ කතාවෙනුත් තේරෙනවා නේද? දරුවන් මොන වරද්දක් කළත් මව්පියන් ඔවුන්ට අනුකම්පා කරනවා. අවසානයේදී මේ තරුණයා තම මව මරා ආනන්තර්ය පාප කර්මයක්ද සිදු කරගත්තා. තම දෙමව්පියන්ට සලකන්නේ නැත්නම් ඒ තැනැත්තා පරම අසත්පුරුෂ ගණයට වැටෙන බව අප ශාන්තිනායක තිලෝගුරු බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා. සත්පුරුෂ භාවය කියන්නේ තමන්ට උදව් උපකාර කරන අයට තමනුත් පෙරලා උපරිම ආකාරයෙන් උපකාර කරන බව බුදුදහමේ සඳහන් වෙනවා. එසේ නොකරන අය පරම අසත්පුරුෂ ගණයට වැටෙනවා. මව්පියන් කෙරෙහි දරුවන් කෙතරම් සැලකිලිමත් විය යුතුද යන්න බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වන ලද්දේ මෙසේය. මව්පියෝ දෙදෙනා සිය උරහිස් දෙකෙහි තබාගෙන 7 වර්ෂයක් තුල සියලු උපස්ථාන කළද මාපියන් දරුවන්ට කළා වූ උපකාරයන්ට සරිලන්නේ නැත යන්නය. ආදරණීය දරුවනේ, තම දෙමව්පියන්ට සැලකිය යුත්තේ තම දෙවෙනි කොට බව කතාව ඔබට දෙන උවදනයි. පරම සත්‍ය එයයි මගේ දරුවනේ. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. මේ වගේ පුංචි කතන්දර තවත් අහන්න අපගේ දැනුම් මල්ල YouTube channel එක අදම subscribe කරන්න. ස්තුතියි.